රුහුණු කතරගම මහා දේවාලයේ මේ ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ 4 වන දිනයයි. අද දවසේදීත් අති විශාල ජනතාවක් මේ පෙරහැර මංගල්‍යයේ නැරඹීම සඳහා මේ භූමියට එක්රැස් වී තිබෙනවා. ඉතින් මේ මොහොතේදී අද දවසේත් අපි විශේෂයෙන්ම මතක් කළ යුතුයි මේ පෙරහැර මංගල්‍යය ඔබ වෙත ගෙන එන්නට විශේෂයෙන්ම දායකත්වය ලබා දෙමින් අනුශාසකත්වය ලබා දෙමින් කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ අතිපූජ්‍ය නායක ස්වාමින් වහන්සේගෙන් ලැබෙනා වූ අනුශාසනාව පිළිබඳව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබෝක දම්මින්ද ස්වාමින් වහන්සේට අපි මේ වෙලාවේ අපේ নমස්කාර පූර්ව ස්තුතිය පුද කරන්න ඕනේ. ඒකම අභිනවාරාමයේ නියෝජනය කරමින් විශේෂයෙන්ම රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නායක ස්වාමින් වහන්සේව අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒක මේ සියලු කටයුතු අධීක්ෂණය කරමින් නායකත්වය ලබා දෙන්නා වූ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් නිශාන් ගුණසේකර මැතිතුන්ව අපි තාමත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒකම මේ සජීවී විකාශය ඔබ වෙත ගෙනෙන්නට දැන් අපි දකිනවා කසකරුවන්, ගිනිබෝලකරුවන් එක පෙරට පෙරහැර වීදියේ ගමන් කරන ආකාරය අපි ඒ අතර මතක් කළ යුතුයි. විශේෂයෙන්ම මේ සජීවී විකාශය ගෙනීමේදී Power Hands Holding පෞද්ගලික සමාගමේ ගරු සභාපතිතුමන් ආචාර්ය ජීවන්ත ප්‍රභාත් කුලසිංහ මැතිතුමන් ඒකම අපි මේ මොහොතේදී ගෞරවයෙන් මතක් කළ යුතුයි. මේ පෙරහැර ඔබ වෙත ඉදිරිපත් කරන්නට ජය TV, පියෝ TV අංක 94, ඩයලොග් TV අංක 25න් ඔබ වෙත ගෙනෙන්නට අනුග්‍රහය ලබා දෙන්නා වූ අපි කරුණායක ස්වාමින් වහන්සේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේවත් අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ, සිහි කරන්න ඕනේ මේ වෙලාවේදී. ඒකම මේ කටයුතු සිදු කරන්නට අපට අනුග්‍රහය ලබා දෙන්නා වූ විශාල පිරිසක් ඉන්නවා. සංජු අපි ඒ අයවත් මතක් කරන්න ඕනේ. ඔව් විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ පෙරහැර මංගල්‍ය සජීව විකාශයක් විදියට ගෙන එන්නට අපිත් සමග අත්වැල් වෙඳ ගන්නවා Power Hands Holding සමාගම. ඒ වගේම නැවුම් හැඟුම් වලින් පිරුණු ටියරා කේක් ආයතනය, ඒ වගේම ගුණ සුවඳ පැතිරෙන ස්වදේශී කොහොඹ ආයතනය වගේම අපිත් සමග මේ මහා පින්කමට අත්වැල් වැඳ ගන්නවා මිනිසත් කමේ සුවඳ බැති පූජා ආයතනයත් මේ බැතිබර දායකත්වය ලබා දෙනවා මේ වැඩසටහන සඳහා. අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රෝහණ, අසංක, සංජු. අපි සූදානම් පෙරහැර පිළිබඳව ਵਿਚාරය ඔබ වෙත ගෙනෙන්නට. රෝහණ, මේ කසකරුවන් ගමන් කළ ආකාරය අපි දැක්ක. දැන් ගිනි බෝල කරුවන් තමයි අපේ රූප රාමුවල අපිට දකින්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම කතා කරන්න ඕන අදිනපුර කලායතනය තමයි මේ විදිහට කස කණ්ඩායමේ ගමන් කරන්නේ. ඒ වගේම ඉන් පස්සේ ගිනිබෝල කණ්ඩායම, ගාමිණීපුර ගිනිබෝල කණ්ඩායම තමයි වෙනදා වගේම අද දවසෙත් මේ එකතු වෙලා ඉන්නේ පෙරහැරට. මා ඊයේ ඔබට සඳහන් කරා මේ ගිනිබෝල කරුවන්ගේ මුලින්ම ගමන් කරන මේ පන්දම් 7ක් සහිත පුද්ගලයා පිළිබඳව මම ඒ ගැන කරුණු හොයාගෙන ගියා. මේක මේ සත්පත්තිනි හත් කට්ටුව කියලා එක පැත්තකින් හඳුන්වීමක් කරනවා. ඒ සිහිවීම සඳහායි මේ විදිහට ගිනිබෝල කරුවන්ගේ ඉදිරිපසින්ම ගමන් කරන්න කියලා. ඒ කොහොම වුණත් ඊට පස්සේ මේ ගිනිබෝල කරුවන්ගේ දස්කම් නම් හැමදාම අපිට කතා කරන්න වෙනවා. මොකද සෑහෙන උඩක් මේ ගිනි පන්දම විසිකලා, ගිනිබෝලේ විසිකලා කැරකෙවෙන නිවැරදි ආකාරයට අතට ආපහු අරගෙන මේ කරන වික්‍රමය කොහොම හරි අපූර්වයි. ඉතින් අර අපි ඊයේත් කතා කර විදියටම කසපුපුරන හඬින් මේක ගර්ජනාව, ඊට පස්සේ විදුලි ආලෝකය, මේ අපේ රට කෘෂිකර්මාන්තය හා බැඳුණු රටක්, වැස්සවලාහක දෙවියන්ගේ ආශිර්වාදය හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා. මේකට අද අසංක මීට ටික වෙලාවකට කලින් තවත් හොඳ උණු පූර්ණයක් දුන්නා. ඒ තමයි මේ පෙරහැරේ අලියතුන් ගමන් කිරීමෙන් අර අකුණු ගහන හඬත්, විදුලිය කොටන හඬත් එක්කම මේ අලින්ගෙන් වැස්ස වලාහක දෙවියන්ගේ වැහි වලාකුළුත් පෙන්නනවා කියලා. හරි අපූර්ව හිතවිල්ලක්. දැන් මෙන්න මේ වගේ අලුත් අදහස්. ඇත්තටම මේ කියවීම අසංක ඉන්නවා අපිට අසංකත් එක්ක කතා කරන්න පුළුවන් අසංකය පිළිබඳව. මේ පෙරහැර කියවීම මේ වගේ දේවල් අසංක තියෙන්න ඕනේ. ඔව් සැබවින්ම මම හිතන්නේ පෙරහැර වර්ෂාව ලබා ගන්න කරන ශාන්ති කර්මයක්. ඒක මහා මේ රටේ ශාස්ත්‍රීයත්වයට නම් වර්ෂාව අවශ්‍ය වෙනවා. ඉතින් මේ අකුණු හඬ, අකුණු එලි, ඒ වගේම අකුණු මහා කළු වලාවන් හස්තීන් තව එනවා. ඉතින් මම හිතන්නේ මේ පෙරහැර කියවීම තුළ මම හිතනවා රටේ ශාස්ත්‍රීයත්වය අපි ප්‍රාර්ථනා කරනවා. දැන් දකිනවා සුවඳුම් රටෙන් මේ පෙරහැර වීදියම සුවඳවත් කරන අවස්ථාව තමයි අපි දකින්නේ. ඒකම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබට ජය TV, පියෝ TV අංක 94, එකම ඩයලොග් TV අංක 25, ෆ්‍රීසෙට් අංක 1
ඒකම ITV සියලුම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒකම රුහුණු කතරගම මහා දේවාලයේ නිල Facebook සහ YouTube ඔස්සේ ඔබට මේ පෙරහැර නරඹන්න පුළුවන්. අපි මේ හේවිසියට මොහොතක් සවන් දෙමු. මේ විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ඊයේ දවසේදී නෙමෙයි පෙරේදා දවසේදී අපිට එක තැනකදී පුංචි අතපසු වීමක් වෙනවා මේ සබරගමු හේවිසියට තම්මැට්ටම භාවිතා කරන්නේ නැහැ කියන එක. අපි ඒක නිබැරදි කරන්නට ඕනේ අනිවාර්යයෙන්. සබරගමු හේවිසිය දැන් අපේ උඩරට පහතරට සබරගම. මේ ක්‍රම තුනකට අපි හේවිසි හඳුන්වනවා. මෙතන නිවැරදි කිරීම සබරගමු හේවිසියට නෙවෙයි සබරගමු නර්තනයට දවුල පමණයි සබරගමු හේවිසියට තම්මැට්ටමත් එක් වෙනවා. ඒකම දැන් මේ සබරගමු හේවිසිය ඉදිරිපත් කරන්නේ රත්නපුර රවි නේත්‍ර කලායතනය මේ වාදනය වෙන්නේ හොරණෑවෙන් ගජගවන්නම. ගජගවන්නමයි වාදනය කරමින් යන්නේ. ඒ අතර අපි දකිනවා ඉරහඳ කොඩි සහ ජාතික කොඩි රැගෙන යන කණ්ඩායම. ඔව් ඉරහඳ සේසත්. ඉරහඳ සේසත් තුලින් මෙතන පෙන්눔 කරනවා එදා දුටුගැමුණු මහරජතුමාගේ නියමය ඒ තමයි කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වන මේ මහ පෙරහැර ඉරහඳ පවතින අතෙක් පැවතිය යුතුයි මේ නියමයන්ට අනුකූලව. දැන් ඒ ගුවන් ආරක්ෂක බටපිරිස් තමයි ඒ කාර්යයට එකතු වෙලා ඉන්නේ. අපි ඒ පිළිබඳව මතක් කරන්න ඕනේ. ඒ වගේම දැන් ඊළඟට මේ පළාත් දජ සමග අපට දකින්න පිළිවන්කම ලැබෙන්නේ සිංහ කොඩිය නැත්නම් අපේ ජාතික කොඩිය රැගත් පිරිස අද මේ මොහොතේදී එකට එක් වෙලා ඉන්නවා. මේ පෙරහැරේ ජාතික කොඩි කණ්ඩායම කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය නියෝජනය කරමින් තමයි මේ විදියට අද පෙරහැරේ ගමන් කරන්නේ. මේ බාලිකාවන් පිරිස ඊටාත්ම සුන්දර ඇඳුමකින් සැරසිලා ජාතික ධජය අරගෙන මේ ගමන් කරනවා. මේ ගමන් කිරීම තුළින් අපිට පෙන්වනවා කතරගම දෙවිහාමුදුරුවන් වෙනුවෙන් පවත්වන මේ මහා පෙරහැර මංගල්‍යයේ ජාතික මුහුණුවර අපි ජාතියක් වශයෙන් එකට එකතු වෙලා මේ පෙරහැර මංගල්‍යය පවත්වනවා කියන. එහෙම රටක් ජාතියක් ගැන කතා කරනකොට රට එක්සේසත් කළ රජවරුන් කීප දෙනා අතරින් දුටුගැමුණු නරේන්ද්‍රයාණන්ව මතක් කරන්න ඕනේ. අපි මේ දකින්නේ දැන් මේ ප්‍රතිමාව පෙරහැරට එකතු වෙන ආකාරයයි. දුටුගැමුණු මහරජතුමා තමයි කතරගම නුවර මේ කතරගම මහා දේවාලයේ නිර්මාතෘවරයා. කතරගම දෙවියන්ට වැඩ ඉන්න කතරගම මහා දේවාලය නිර්මාණය කළා ඉරහඳ පවතිනත් එක් මෙන්න මේ විදියට මේ හැමදේම සිදුවෙන්න ඕන කතරගම දෙවියන් වෙනුවෙන් කියලා රාජකාරී පනවන්නේ කතරමේ දුටුගැමුණු රජතුමා. ඉතින් දුටුගැමුණු රජතුමාගේ පිළිරුව පෙරහැරේ ඉදිරියේම රැගෙන යනවා. ඒකම මේ දෙපැත්තෙන් එදා අනුරාධපුර යුගයේදී දුටුගැමුණු රජතුමා භාවිතා කළ ධජය තමයි රැගෙන මේ බාලිකාවන් ගමන් කරන්නේ. දැන් ශ්‍රී අභිනවාරාමයේ තමයි මේ පිළිරුවත් පෙරහැරට එකතු කිරීමේ මහඟු කටයුත්තට දායකත්වය ලබා දෙන්නේ. දැන් අපි දකිනවා එහෙව් රටේ බෞද්ධකමට අපි ලබා දෙන්නා වූ තැන මේ බෞද්ධ කොඩි රැගෙන යන කණ්ඩායම. කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ දරුවන් තමයි බෞද්ධ ධජ රැගෙන අද පෙරහැරට මේ එක්වන්නේ. ජාතියක් වශයෙන් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකතු වෙනවා. ඒ සමගම කතරගම නුවර රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යයේ තියෙන බෞද්ධ මුහුණුවරත් තවත් පැත්තකින් අපිට පෙන්눔 කරනවා මේ බෞද්ධ ධජ රැගෙන ගමන් කරන මේ දරුවන් පිරිස. ඊළඟට අපිට දකින්න පිළිවන්කම ලැබෙන්නේ නවින් ශ්‍රී මහා භද්‍රකාලී අම්මාන් දේවාලය නියෝජනය කරමින් අද පෙරහැරට එකතු වෙන මේ ගිනිපාගෙන කණ්ඩායම. ගිනිපෑගීමේ මංගල්‍යය තව දින කිහිපයකින් පැවැත්වෙනවා කතරගම රුහුණු කතරගම මහා දේවාලය ඉදිරිපස. මේ ගිනිපෑගීමේ මංගල්‍යයට සහභාගී වෙන්න දින ගණනක් සති ගණනක් පෙවි මස් මාංශ වලින් තොරව කිලිකුණු වලට හසු නොවි ඉතාමත් පිරිසුදු ජීවිතයක් ගත කරමින් ඔවුන් දිනපතාම මේ ආකාරයට පෙරහැරේ ගමන් කරනවා. පෙරහැරේ ගමන් කරමින් දේවාශිර්වාදය ලබාගෙන තමයි මේ ගිනිපෑගීමේ යෙදෙන සුපින්වතුන් පිරිස මේ අනතුරුව ගිනිපෑගීමේ මංගල්‍යයට එකතු වෙන්නේ. දැන් අර මට මතකයි රවින් එක දවසක් කීවා මේ මොහොට්ටි පරම්පරානුගතවම මෙහි නායකත්වය දරාගනිමින් ඔවුන් මේ ගිනිපෑගීමේ මංගල්‍යයට එකතු වෙලා ඉන්නවා කියලා. කතරගම දෙවියන්ට ස්තෝත්‍ර ගායනා කරමින් සත් පිඹිමින් ඔවුන් මේ පිරිස මේ විදියට පෙරහැරට එකතු වෙනවා අද දවසේ.
ඒ අතර අපි විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි මෙන්න අපි දැන් දකිනවා පළවෙනි තූර්ය වාදක කණ්ඩායම ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල නියෝජනය කරමින් ඒ දරුවන් ඒ පෙරහැරට එකතු වෙන ආකාරය ඒ අතර අපේ අනුග්‍රහයක ලබා දෙන්නා වූ කොහොඹ ගුඩු සුවඳ පැතිරේ මේ මුළු කතරගම කිරිවෙහෙර ආශ්‍රිත ප්‍රදේශයේම විදුලි බෝධි බුල් වලින් ඒකාලෝක කරන්නට 24 වෙනි වර්ෂයේදී තොන් දායකත්වය ලබා දී තිබෙනවා. ඒකම ටිආරා කේක් අපිට අනුග්‍රහය ලබා දෙනවා. අපි ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. සහ බැති පූජා අපට මේ සඳහා අනුග්‍රහය ලබා දෙනවා. පව හෑන්ඩ්ස් හෝල්ඩින් පෞද්ගලික සමාගම තමයි ප්‍රධාන අනුග්‍රහයකත්වය ලබා දෙන්නේ. මේ අපි දකින්නේ ගමන් කරන තූර්ය වාදක කණ්ඩායම. අද දවසේදී ඔවුන්ගේ ඇඳුම් අද ආයෙ වෙනස් වෙලා ඇඳුම් ආයිත්තම්. ඇත්තටම දැන් කතරගමක අපි මේක හැමදාම කතා කරනවා. අදත් මේ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ බාලිකාවන්ගේ ඔවුන්ගේ ඇඳුම තූර්ය වාදක කණ්ඩායම ඇඳුම අද වෙනස්. මේ අපි මේ හැමදාම කතා කරනවා මේක. මේ කණ්ඩායම් දෙකේම නැත්නම් ආනන්ද රේවත දහම් පාසලේ කිරිවෙහෙරේ ඒ වගේම අපි ඊළඟ තූර්ය වාදක කණ්ඩායම අපි දකිනවා ඒ තමයි ශ්‍රී අභිනවාරාම විහාරස්ථ ආයුපාල සුගුණතිස්ස දහම් පාසලේ බාලිකාවන් මේ ඔවුන් මේ කණ්ඩායම් දෙකේම ඇඳුම් හැමදාම වෙනස් වෙනවා. මේ මං හිතන්නේ මේක සඳහන් කරන්න ඕනේ මේ නායක ස්වාමින් වහන්සේලා දෙනම උන්වහන්සේලා ඊටාත්ම මැනවින් ලොකු වියදමක් දරලා ලොකු බරපැන දරලා දරීමක් කළා තමයි මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ කතරගම දෙවි හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන්. දැන් මේ ඔබ දකින්නේ කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථ ශ්‍රී ආයුපාල සුගුණතිස්ස දහම් පාසලේ බාලිකාවන් තමයි මේ අද දවසේ මේ විදියට දේශීය තූර්ය වාදක කණ්ඩායම හැටියට එකට එකතු වෙලා පංච තූර්ය නාදය මුළු කතරගම පූජා නගරය පුරාම විහිදුවමින් කතරගම දෙවියන්ට ආශිර්වාද කරමින් ගෞරව කරමින් ප්‍රණාමය දක්වමින් ගමන් කරන ආකාරය. අසංක අපි කතා කරමු අලිය ඇතුන් පැමිණෙන තුරු මේ පෙරහැර පිළිබඳව ඔබත් බොහෝ දේ කතා කළ යුතුයි. අපි තවම දකින්නේ දැන් අපි දකින්නවා ඈතින් ඈත අද සිව්වන මගුල් පෙරහැරේ අලිපන්තියේ පළවන නියෝජනය අපි දැක්කා මේ ගිය ඊ දවසේ තුන්වන මගුල් පෙරහැර අද සිව්වන මගුල් පෙරහැර පළවන මගුල් පෙරහැර ඉඳලම අලිපන්තියේ පළවනම නියෝජනය මම හිතන්නේ උරුමය දෝතින් දරාගෙන කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දායකත්වය ඒ තියෙන අභිමානය සමගින් රුහුණු කතරගම මහදේවාලයේ මේ ඇසල පෙරහැර මංගල ලබා දෙන ගෞරවනීය දායකත්වය නිරූපණය කරමින් එදා ජයතු අලියාට සහ සාමා ඇතින්නට දාව මෙලව එළිය දුටු තරදු හස්තියා තමයි අද සිව්වන මගුල් පෙරහැරේ ඉතාමත්ම අභිමානවත් ලීලාවෙන් ගමන් කරන්නේ. ඉතින් අර තරදු හස්තියා මම හිතන්නේ මේ පෙරහැර මංගලයට සම්බන්ධ වෙන්නේ අර ගෙදර මගුල් උත්සවයට සම්බන්ධ වෙනවා වගේ. මොකද මේ කිරිවෙහෙර තමයි පිරිත් නිලයේ දරනු ලබන්නේ. ඔව් පිරිත් නිලයේ දරන්නේ. ඒ වගේම අවසන් රන්දෝලි මහා පෙරහැරේදී ඇතෙක් බරට ඒ වගේම කියනවා ඒක තව නිර්ණායකයක් ඇතිතෙක් බරට කියලා. ඇතිතෙක් බරට හෝ ඇතෙක් බරට වස්තුව ලබා දෙන ඒ පෞරාණික චාරිත්‍රය තියෙන කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ. ඒ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ආදරය රැකවරණයට සිටින තරදු හස්තිය තමයි අද පෙරමුණේම ගමන් කරන්නේ. අපි මහත්තයා මේ සියලු අලින්ට අලියතුන්ට 6 වන මගුල් පෙරහැර දවසේ උදෑසන විශේෂ දේවකාර්යයක් ඉටු ගන්න තියෙනවා. මම හිතන්නේ එය කතරගමට ආවේනිකයි. මම හිතන්නේ ලංකාවේ බොහෝ දෙනා ඒ දවස උදා වෙනකම් බලාගෙන ඉන්නවා. ඔව් විශේෂයෙන්ම අපි මතක් කළ යුතුයි මේ පිළිබඳව. දැන් අපි පෙරහැරේ පළමු නර්තනාංගය දකින්න රෝහණ. ඔව් ඇත්තටම මේක අස්නේ නර්තනය ශ්‍රීපාල සවන්තුලි කලායතනය තමයි මේ අස්නේ රංගනය ඉදිරිපත් කරන්නේ. උඩරට නැටුම් සම්ප්‍රදායන මේ උඩරට නැටුම් සහ නාටිකාංගනාවක් දෙකම එකට එකතු වෙලා තියෙනවා. දැන් උඩරට නැටුමේදී උඩරට නැට්ටුවන්ගේ උතුම්ම රංගන අභිෂේකය තමයි උඩරට වෙස්ටට්ටුව පැලඳෙන්නේ. ඒ වගේම නාටිකාංගනාවගේ උතුම්ම අභිෂේක මංගල්‍යය තමයි පායින්පත් පැලඳෙන්නේ. අපි මේ දකින්නේ වෙස් සහ පායින්පත් තියපු දක්ෂ නර්තන කණ්ඩායමක්. අපි මේ පෙරහැරේ අනුග්‍රහකත්වයේ පිළිබඳව ඉක්මනටම මතක් කරන්න ඕනේ සංජුක. ඔව් අපි සඳහා මේ සජීවී විකාශය සඳහා දායකත්වය ලබා දෙනවා පවර් හෑන්ඩ්ස් හෝල්ඩින් ආයතනය, ඒ වගේම ටිආරා කේක් ආයතනය, ඒ වගේම ස්වදේශී කොහොඹ ආයතනය මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ පෙරහැර වීතිය ආලෝකමත් කිරීම, මේ පෙරහැර වීතියට උඩින් දකින ආලෝක වියන
ඊට පස්සේ කිරිබේර රජ මහ විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ ආලෝකමත් කිරීම. ඒ වගේම මතක් කරන්නට ඕනේ මේ පුණ්‍ය කර්මයත් එක්ක අපිත් එක්ක එකතු වෙනවා බැති පූජා ආයතනයේ. ඉතින් මේ සියලු දෙනාගේම බැතිබර දායකත්වයත් එක්ක තමයි අපි මේ පෙරහැර මංගල්‍යයේ සජීවී විකාශයක් විදියට ගෙනෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා ජය TV අංක 94 PO TV, ඒකම ජය TV අංක 25 ඩයලොග් TV, ත්‍රිසෙට් අංක 1 ඒකම ඔබට පුළුවන් ITV සියලුම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එකම මේ රුහුණු කතරගම මහා දේවාලයේ නිල Facebook සහ YouTube වීඩියෝ ඔස්සේ ඔබට මේ පෙරහැර නරඹන්නට හැකියාව තිබෙනවා. රෝහණ අස්නේ නර්තනය මේ හරි අතුරු රංගනයක් ගැටබෙරය උපයෝගී කරගන්න උඩරට නැටුම් කලාවේදී ගැටබෙරේ ජයින පදය අනුව ඊට පස්සේ තාලම් පටෙන් ලබා දෙන තාලයක් අපි සාමාන්‍යයෙන් මෙවැනි පෙරහැර වලදී යම් රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගන ඉදිරිපත් කරනකොට කවි ගායනා අහනවා. මොකද මෙතෙන්දී බටනලාවෙන් මේ වාදනය තමයි කවි ගායනා වෙනුවට උපයෝගී කරගෙන තියෙන්නේ. ඒක හරි අපූර්වයි. මොකද වෙනස? මේ වෙනස කියන්නේ තමයි මම හිතන්නේ මේ ITV බලාපොරොත්තු ITV පරමාර්ථ වෙලා තියෙන්නේ. අපි ඒකයි ආරාධනා කරන්නේ පෙරහැර කියවන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ පෙරහැර පිටිපස්සේ ගොඩාක් දේවල් තියෙනවා. අපි උත්සාහ කරනවා රෝහණ පිටින් පිට ඒ දේවල් මතු කර පෙන්වන්නට. ඒක තමයි අපේ වගකීම මාධ්‍යවේදීන් හැටියට. දැන් ඒක තමයි මම මෙතෙන් දෙකලේ සමානේ නැටුමකදී වෙන්නේ කවි ගායනා ඉදිරිපත් කිරීම. නමුත් මෙතන දැන් බලන්න බටනලාවෙන් ගායනා විලාසය වඩා මිහිරක් එක් කරමින් බටනලාවෙන් වාදනය ඉදිරිපත් කරනවා. ඒක හරි අපූර්ව කියවීමක්. දැන් හිතන්න පොඩ්ඩක් හිතන්න පිළිවන් ඔබටත් මෙන්න මේ ගැන මේ අපි කියන කරුණු කාරණා පිළිබඳව. ඒකම අපිට රූපරාමු වල මේ නර්තන කණ්ඩායමත් එක්කම පිටුපසින් දකින්නට ලැබෙනවා කොහොම කලයේ නර්තනයත් අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. තාමත් අපි දකින්නේ ආස්නේ නර්තනය. නර්තනයෙන් පස්සේ තමයි කොහොම කරේ. දැන් ආස්නේ නර්තනයේ මේ රංගන ශිල්පිනියන් කොයිතර අපූර්වද තවත් වැඩි දියුණු කරගන්න. ගැටබෙර හඬ මේ වාදන භාණ්ඩ හැසිරවීම ඉතාමත් විශිෂ්ටයි මේ පෙරහැර මංගල්‍යය තුල. ඔව් අනිවාර්යයෙන්ම දැන් ඔතන කියන්නේ අර ගැටබෙරේ හඬට අපි කියනවා ගැටබෙරේ හදනකොට බෙරේ ගැටබෙරේ හොඳට අඬනවද කියලා අහන්නේ අපි පෙරවාද ශිල්පී. බෙරේ අඬන්න ඕන කියලා කියන්නේ. ඔය මිහිරි නාදයේ එන එකට කියන්නේ බෙරේ අඬනවා කියලා. ඒකම මේ බටනලා කරු අපිට රූපරාමු වල දකින්න බටනලාව වාදනය කිරීම ඉතාමත් විශිෂ්ටයි. ඔබ කිව්වා වගේ කවි ගායනා කිරීම වෙනුවට වාදනය කිරීම තමයි අද දවසේදී අපිට දකින්නට ලැබෙන්නේ. බලන්න මේ පෙර අඬන අපූර්ව අහන් ඉන්න ටික වෙලාවක්. මෙන්න අපි දකිනවා දැන් අර කොහොඹ කලයේ නර්තනය රෝහණ. අපි මේ පිළිබඳව යමක් කතා කළමු. කොහොඹ කලයේ නර්තනය මේක සාමාන්‍යයෙන් පෙරහැර සම්ප්‍රදායක අලුතින් එකතු වන්නේ ඒක නව නිර්මාණ පැත්තට එකතු වෙන්නේ. නව නිර්මාණ අංගයක් හැටියට එකතු වුණත් මේකට අපි සාමාන්‍යයෙන් කියන එක පැත්තකින් තවත් විදිහකට බැලන්ස් කාවද කියලා. මොකද සමබරව තබාගෙන කොහොඹ කලයේ කරකවමින් හිස මත තබාගෙන කරන රංගනය. ඒ නිසා බැලන්ස් කාවඩි කියලා වෙලාවකට කියනවා. එක්කම කොහොඹ කලයේ රංගනය කියලා කියන්නේ මේ තාමත්ම දර්ශනීයව සරසපු කලයේ උඩ කෙළවරේ කොහොඹ කොළ අත මිටියක් තමයි ගසා තිබෙන්නේ. එතකොට මේ කලය කොහොඹ කලය හිස මත තබාගෙන කරන රංගනය කොහොඹ කලයේ රංගනය හැටියට හඳුන්වනවා.
ඉතින් මේක එක පැත්තකින් කාවඩි විශේෂයක් හැටියට හඳුන්වන්න පිළිවන්. තවත් වෙලාවකට අපිට කියන්න පුළුවන් මේ කලය හිසමත තබාගෙන සමබරව තබාගෙන ඉතාමත්ම අසීරුවෙන් කරන රංගනයක් හැටියට කොබනත් දානිකාවක් ඒ අපූර්ව ආකාරයට මේ රංගනය ඉදිරිපත් කරමින් අද කොහොම කතරගම මහදේවාලයේ අසල පෙරහැර මංගල්‍යයේ අපලවන පෙරහැර විචිත්‍රවත් ගන්නවා. අපි මොහොතක් මේ හඬත් එක්ක එකතු වෙමු. දැන් ඔබතුමා එක වෙලාවකට කිව්වා මේ කොහොම කලේ රංගනය මේ නව නිර්මාණ ගණයට අයිති වෙනවා කියලා. දැන් මේ උඩරටත් නෙවෙයි, පහතරටත් නෙවෙයි, සබරගමුත් නෙවෙයි. එහෙනම් මොකද්ද? දැන් මේ බලන්න රංගනය අපේ වාද්‍ය ශිල්පීන් දිහා මේ වාද්‍ය ශිල්පීන් වාදනය කරන්නේ මද්දලය, ඊළඟටම සයිඩ් ඩ්‍රම් එක, ඒ වගේම තාලම් පොට. ඉතින් මේ විවිධාකාරයේ බාණ්ඩ. එතකොට මේ අපේ නැටුම් සම්ප්‍රදායේ උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන් තුනටම අයිති වෙන්නේ නැහැ. මේ නව නිර්මාණ ගණයට තමයි අනිවාර්යයෙන්ම අයිති වෙන්නේ. මේ පෙරහැර තුළ අපිට මේ නව නිර්මාණ ගොඩක් දකින්නට හැකියාව තියෙනවා. මේ අතර අපි ඇත්පන්තියේ ඊළඟ නියෝජනය දකින්න අසංක අද සිව්වන මගුල් පෙරහැරේ දෙවන නියෝජනයේ අලිපන්තියේ ගැටබරු කන්දේ දෙවිදුන්ට පූජා වුණු නන්දිපිත තමයි අද ගමන් කරන්නේ. රජුරු බණ්ඩාර දෙවිහාමුදුරුවන්ගේ ඒ සුබ පණිවිඩය කතරගමට රැගෙන ඇවිල්ලා තියෙන නියෝජනයේ ලෙස අපේ නන්දිමිත්‍ර හඳුනන හැකියාව තිබෙනවා. නවීන මහත්තයා අර Tamanට සුදුසු ස්ථානෙ ලැබෙනකන් ඉන්න කියලා තියෙනවා. හැබැයි අද නියම ස්ථානෙ ලැබිලා තියෙනවා නන්දිමිත්‍රට. ලංකාවේ ගෘහස්ත අලියතර නර්තන ශිල්පීන් අතර ඉන්න විශිෂ්ටයෙක් නම් දරාපු හස්තියෙක්. ඉතින් මම හිතනවා අද නියම තැනට සුදුසුම ස්ථානට නන්දිමිත්‍රට ලැබිලා තියෙනවා. ඉතින් ලංකාවේ නර්තනයේ යෙදෙන හස්තීන් ඉන්නේ ගම්පහ සාම විහාරස්ථානයේ පුලස්ති හස්තිය, එවැගේම නන්දිමිත්‍ර, එවැගේම මතුගම සංජු. මෙන්න මේ අය විශේෂ වෙනවා. ඉතින් නන්දිමිත්‍ර අද කතරගම දෙවිහාමුදුරුවන්ගේ පෙරහැර මංගල්‍යයේ රුහුණේ අභිමානවත් අපේ දුර්ගම රජතුමාගේ දසමහායෝධයන් ඉන්නවා නන්දිමිත්‍ර කියලා. අපි ඒ නමත් මතක් වෙනවා නන්දිමිත්‍ර ගමන් කරද්දී. අපි සිහිපත් කළ යුතුයි ගැටබරු රාජමහා විහාරාධිපති අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේගේ බාරකාරීත්වය. එවැගේම මෙම හස්තිය රැකබලාගන්නේ දෙනියායේ සුප්‍රසිද්ධ අලිපරපුරක් වන සමගි රණවීර මැතිතුමන්ගේ ආදරය රැකවරණයට තමයි මේ හස්තිය රැකබලාගන්නේ. ඉතින් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් හස්තියෙක් ලෙස අපිට නන්දිමිත්‍ර හඳුනන හැකියාව තිබෙනවා. නන්දිමිත්‍ර නටන විදිය ඔබ ඊ අපිට ප්‍රකාශ කරා. ඔව් මම හිතන්නේ ඔබට හොඳින් බලන්න පුළුවන් ඒ පැත්තට තමයි ඒ නර්තනය දෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ නර්තන ඉරියව්ව තියෙන්නේ නන්දිමිත්‍රට පමණමයි. ඉතින් මම හිතනවා ඊයේ මම කිව්වා වේග රිද්මයක් ලැබුණොතින් මේ නර්තනේ වැඩි වෙනවා කියලා. හැබැයි අද නන්දිමිත්‍රට නියමිත ස්ථානය ලැබිලා තියෙනවා. මම හිතනවා බොහෝ දෙනා පෙරහැර නරඹන අය ඉතාමත්ම දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා මේ නන්දිමිත්‍රගේ නර්තනයේ අපූර්වත්වය. මේ හැමෝම නන්දිමිත්‍ර දෙස තමයි අවධානය යොමු කරගෙන ඉන්නේ මේ වෙලාවේ. ඔව්. පෙරහැර වීදීන් සියලු දෙනාගේම දැස් යොමු වෙලා තියෙන නන්දිමිත්‍රට පෙරහැර ආරම්භ ඉඳලා අවසන් වෙනතුරුම ඔය නර්තන ඉරියව්වම තමයි නන්දිමිත්‍රගේ තියෙන්නේ. කොයිතරම් නැටුම් තිබුණත් අලියෙක් නටනවා බලන්න හිත යනවානේ ඕනම කෙනෙකුගේ ඇස් යන්නේ අලිය නටන දිහා බලන්න. සංජු ඔබ මේ දකින විදුලි බුබුලු ඒකාලෝක කරා 24 වෙනි වතාවටත් කොහොම ආයතනය සුදේශී කොහොම අපි අනුග්‍රහකත්වය ලබා දෙනවා අද දවසේදී සුදේශී කොහොම එකම ටියාරා කේක් ඒකම බැඳි පූජා අපි මේ පිළිබඳව මතක් කරන්න ඕනේ. ඔව් පසුගිය දවසේ පෙරහැර මංගල්‍යයේ පළමු දවස ආරම්භ වන දවසේම සුදේශී කඳානේ කොහොම නිෂ්පාදනය වන සුදේශී කර්මාන්ත ශාලාවේ සභාපතිනි අමරි විජේවර්ධන මෙතනිය සහ
එම ආයතනයේ නියෝජ්‍ය සභාපති චෝලෝදරා සමරසිංහ මැතිණියන්ගේ සුරතින් තමයි මේ වීතිය ආලෝකපත් කරේ. ඒ වගේම කිරිබෙහෙර රජමහා විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ ආලෝකපත් කරේ. ඊට සමගාමීව අභිනවාරාමේ තෝරේ වාදක කණ්ඩායමට කොහොම නිෂ්පාදන ත්‍යාග වශයෙන් පින නැමීමක් කරා. අභිනවාරාමේ දජ රැගෙන යන පිරිමි ළමුන්ට කොහොම නිෂ්පාදන ත්‍යාගයක් විදියට පූජා කරා ස්වාමින් වහන්සේට. ඒ වගේම ඒ දරුවන්ටත් ලබා දුන්නා. අපි ඊළඟ නර්තනය දකිනවා මේදාවිදි රෝහණ. ඔව් මෙන්න කුළු නර්තනය. මේක කුළු නැටුම. මේ කුළු නර්තනය නර්තන කලායතනය ඉදිරිපත් කරන්නේ මේක මේ අපේ ජීවිතවලට හරි වැදගත් දෙයක්. අපි මේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධව කතා කරනකොට කුල්ල අනිවාර්යයෙන්ම ඕන. හැබැයි කුල්ල දැන්ගෙවල වල නැහැ. හැබැයි මේ කුල්ලෙන් කාරණා දෙකක් ඉෂ්ට වෙනවා. මේ දෙකෙන් අපි අපේ හිත තුළ ඉතිරි කරගන්න ඕන මොකද්ද කියන එකේ පණිවිඩයත් අපිට දෙනවා. මොකද්ද? කුල්ල උපයෝගී කරගන්නවා වී පොළන්න. දැන් වී පොළනකොට අපේ ගැම්මි වහරේ කියන්නේ වී පොළනවා කියලා. වී පොළනකොට කරන්නේ මොකද්ද? 10 ටික ඉවත් කරලා සහල් ටික තියා ගන්නවා. නරක දේ ඉවත් කරලා හොඳ දේ තියා ගන්නවා. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට සහල් පූ කරනවා. සහල් පූ කරනවා කියන එකෙන් කරන්නේ හොඳ දේ ඉවත් කරලා නරක දේ වී යට ටික ඉතිරි කරගන්නවා. දැන් ওই දෙකෙන් අපි ජීවිතවල තියාගන්න ඕන කාරණා ওই දෙකෙන් මොකක්ද? හොඳ දේ ඉවත් කළා නරක දේ තියාගන්න එකද? නරක දේ ඉවත් කළා හොඳ දේ තියාගන්න එකද? මේ කුරුණැටුමේදී අපිට ඔන්න ඕකත් එක්තරා විදියක පාඩමක් උගන්වනවා කියලා මට මතක් වෙනකොට හිතෙනවා. හොඳ පාඩමක් සමග තමයි අපි ඒ ගැන කතා කරන්න ඕනේ. ඒකම අපි කුළු නැටුම යනකොට අසංක ඊයේ දවසේ ගරු නිලමේතුමාත් එක්ක කතා කරනකොට එතුමා කියනවා අති විශාල ජනතාවක් එන්න හේතුව තමයි කතරගම දැන් නිර්මාණය කළ කතරගම පිළිබඳව රටේ ලෝකීය ජනතාවට හොඳ විශ්වාසයක් තියෙනවා. ගරු නිලමේතුමාට හැකි වුණා ඒ අභිමානය කතරගමින් පණිවිඩය ලෝකයට දෙන්න කියලා. මම හිතනවා රටක් ලෝකයක් කතා කරා කතරගම මහා දේවාලයේ සිදුවන මේ සමාජ සුබ සිද්ධිය අද රවින් මහත්මයා විශේෂ සිදුවීමක් වෙනවා. පිළිකා රෝගයකින් පෙළෙන දරුවෙක් දෙලවිතුමාගේ ඉල්ලීමක් කළා දෙනවා පෙරහැර බාරන අවස්ථාව ලබන්න දෙන්න කියලා. අද විශේෂ අමුත්තන් පෙරහැර අරමුණු ස්ථාන තමයි ඒ ආදරණීය දරුවා පෙරහැර අරවන්නේ. මම හිතනවා ඒ දරුවට ලැබෙන මානසික සුවය ඇත්තටම මම හිතනවා ඒ වගේම පිළිකා මහරගම පිළිකා රෝගවලේ ආදරණීය දරුවන් අතරතුර දෙවි හාමුදුරුවෝ පින් සිද්ධ වෙන්න තමන්ගේ රෝගයේ සුවපත් කරවන්න මානසික සුවය ලබා දෙන්න තියෙනවා. ඉතින් මම කිව්වා වගේ අප සමාජ ආගමික ස්ථානයකින් පූජනීය ස්ථානයකින් පෙරලා යලි සමාජ සුබ සිද්ධිය සිදු කිරීම කතරගම මේ මහා දේවාල සිදු කරන ඒ ගෞරවනීය සමාජ සත්කාරය අපි ඊටමත් මගේ කොට සලකනවා. ජනතාවට විශ්වාසය ඇතිලා තියෙන ඔවුන් දෙන රුපියල් 7 වලින් මහඟු කටයුත්තක් සිදු කරනවා. එක් පැත්තකින් පිළිකා රෝගීන් සුවපත් වෙනවා. එක පැත්තකින් මේ කතරගම මහා රෝහලේ වාට්ටු සංකීර්ණයක් නිර්මාණය වෙනවා. ඒකම මොනරාගල හෘද සැත්කම් ඒකකය නිර්මාණය වෙනවා. මේ හැම දෙයක්ම ඔබ දෙන රුපියල් 7 වලින් තමයි කතරගම දෙවි හමුදුරන්ට පින් පිණිස ගරු බස්නායක නිලමේතුමන් විසින් සිදු කරනු ලබන්නේ. ඒ සියලු දෙනාට බැතිමතුන්ට සියසින් දැක බලා ගන්න ලැබෙන අවස්ථාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ කතරගම දෙවි හාමුදුරුවෝ සාදුකාරයෙන් මේ මහා පින් අනුමෝදන් වෙනවා ඇති. ඕන අපි ඊළඟ නර්තනාංගය පිළිබඳව කතා කරමු. අපි දැක්කේ කාවාඩි රංගනය මංගල කලායතනයේ දරුවන් ඉදිරිපත් කරන්නේ. මේ කාවාඩි රංගනේ කාවාඩි විතරක් නෙවෙයි. ඕන්ගේ අතේ තියෙනවා වේලා යුදය. වේලා යුදය සාමාන්‍ය කතරගම දෙවි හාමුදුරුවන්ගේ ආයුධයක්. වේලා යුදය නිර්මාණය වෙන්නේ සුරාසුර යුද්ධයේදී අසුරයන් නඟන්නට ශිව දෙවියන්ගේ උපාවන්තනාවගේ ශක්තිය තුලින් තමයි වේලා යුද්ධ නිර්මාණය කළා කතරගම දෙවියන්ට ස්කන්ධ කුමාර දෙවියන්ට දෙන්නේ. ඒකකින් තමයි අසුර සංහාරය කරන්නේ. ඉතින් මේ කතරගම දෙවියන් වෙනුවෙන් භක්තිය ප්‍රණාමය පුද කරන කාවඩි රංගනයේ ගැන මේ ශිල්පීන් වේලා යුද්ධයක් අතින් අරගෙන තමයි මේ රංගනය ඉදිරිපත් කරන්නේ. ඉතාමත්ම පැහැදිලිව පේනවා එහෙමනම් මේ කතරගම දෙවියන්ටයි භක්තිය ප්‍රණාමය දක්වමින් අද මේ කාවඩි රංගනය මේ විදිහට උන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මේ මතක් කරන්න ඕනේ මේ පෙරහැර සජීවීව බලද්දී මේ දකින දර්ශනය එහෙම නැත්නම් මේ කැමරා කාචයට හසුවන ඒ තිරය අලංකාර කරන්නට නවීන තාක්ෂණය වගේම කැමරා ශිල්පීන්ගේ දක්ෂතාවය විශේෂයෙන් මතක් කරන්නට ඕනි. මොකද මේ තරම් අලංකාරයෙන් යුතුව මේ පෙරහැර මංගල්‍ය සජීවීව ගෙනෙන්නට මේ කැමරා ශිල්පීන්ගේ දක්ෂතාවය අනිවාර්යෙන්ම අගයන්න ඕනි දෙයක් කියලා මම හිතනවා. මොකද මගේ සහෝදර කාර්ය මණ්ඩලය ඒක නිසි ආකාරයෙන් නිසි අයුරටම කරනවා.
අපි ඊළඟ අලිපන්ති නියෝජනයයි දකින්නේ අසංක. දැන් අපි දකිනවා අද සිව්වන මගුල් පෙරහැරේ අද අලිපන්තියේ තුන්වන නියෝජනය රුහුණු කතරගම මහදේවට අයත් මත්තු හස්තියා තමයි ගමන් කරන්නේ. මත්තු හස්තියා ගමන් කරන අවස්ථාවේ අපි ශ්‍රීපත් කර යුතුයි කතරගම ඓතිහාසික මේ පුතබිමට පූජා කරන්නේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් තමයි මේ හස්තියා පූජා කරන්නේ. අපි ශ්‍රීපත් කර දෙනවා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් මේ විහෙර විහාරවස්ථාන වලට පූජා කර අලියදුන් ශ්‍රීපත් කරනවා නම් කතරගම මහදේවට පූජා කරා මත්තු එවැගේම තිස්ස මහාරාම රාජමහා විහාරස්ථානට පූජා කළා තිස්ස සමන් කියන හස්තියා. එවැගේම ශ්‍රී දළදා මාලිගාවට පූජා කරා ජනරාජා. ඉතින් අපි ජනරාජාගේ ගෞරවනීය සම්ප්‍රාප්තිය බලාපොරොත්තු වෙන සිටිනවා කන්ද මේ රුහුණුරට මහා මංගල්‍යයට බොහෝ දෙනා බලාපොරොත්තු වෙමින් ඉන්නවා ජනරාජාගේ සම්ප්‍රාප්තිය. ඒ අතර අපි කලගෙඩි නර්තනයක් දකිනවා රෝහණ. ඔව් කලගෙඩි නර්තනය ඉදිරිපත් කරන්නේ අභිනාද කලායතනයේ බාලිකාවන් කලගෙඩිය. මේ අපේ ජන සංස්කෘතිය අපේ සංස්කෘතියත් එක්ක හරිය එකට බැඳුණු උපකරණයක්. නමුත් අවාසනාවකට අද අපේ ගෙවල් වල කලගෙඩි දකින්න බොහෝ දුරට නාගරිකව නම් ඇත්තෙම නෑ වගේ. මොකද අපි වතුර අරගන්නේ පයිප් බටයකින්. ඒ නිසා කලගෙඩි අවශ්‍ය වෙන්නේ නැහැ. කලේ උකුලේ තියාගෙන යනකොට කාන්තාවගේ උකුල හැඩ වුණා කියලා කියනවා. සමහර විට අපි දකින්නේ මේ වෙනකොට ලොකු බඩගෙඩි. ඒ හින්දා මේ කලේ නේද කලේ වතුර ගෙනාව එක අපිට අගය කරන්න සිදු වෙනවා. ඕකට කලාවක් කරමින් දැන් කලගෙඩියේ වතුර පුරවලා කලගෙඩියේ වතුර ටික ඉහිරෙන්නේ නැති වෙන්න තමන්ගේ උකුල උඩ තියාගෙන එක අතකින් පමණක් අර කලගෙඩියේ කටෙන් ලබන්නගෙන ඒනවා කලගෙඩියේ වතුර ගේනවා කියන එක. දැන් මම දැකලා තියෙනවා ඒ කාලේ ඔය තිස්ස මහරාමයේම වතුර හිගයි වතුර ගේනකොට එක කලගෙඩියකට වතුර ගෙනල්ලා ලබා දෙනවා. මේ නිසා අපේ කාන්තාවන් කලගෙඩි තුනකට වතුර ගේනවා. කොහොමද ගේන්නේ? එක කලගෙඩියක වතුර පුරවලා ඒක ඉනේ අනිත් කලගෙඩිය වතුර පුරවලා ඒක ඔළුව උඩ දරණුවක ඔළුව උඩ බැලන්ස් වෙනවා. ඒක සමබර වෙනවා. අනිත් කලගෙඩිය වතුර පුරලා අනිත් අතින් එල්ල ගන්නවා. කලගෙඩි තුනක වතුර මේ රූපරාමුව බලන්න මේ පෙරහැරේ ගමන් කරන කුඩාම පෙරවාදකයව තමයි අපි දකින්නේ. ගැටබෙර වාදකයා පුංචි ගැටබෙරයා. නමුත් ඔහුගේ පුංචිකමට ඔහු තමගේ දුම්පොට්ටියේ තියෙන අර දුම්පොට්ටියේ පිට කෙලවර ඔහු උත්සාහ ගන්නවා ඉදිරියට අරගෙන ආපහු පිටුපසට දමා ගන්නවා. එය ඉතාමත්ම දක්ෂ පෙරවාදන ශිල්පීන් කරන රංගනයේදී කරන වාදනයේදී කරන ක්‍රියාවක්. උත් මේ දරුවත් ඒ කරන්නට උත්සාහ කරනවා. අසංක අපි ඊළඟ අලි නියෝජනයයි දකින්නේ. අද සිව්වන මගුල් පෙරහැරේ අලිපන්තියේ සිව්වන නියෝජනය රුහුණු කතරගම මහදේවාට අයත් බානු හස්තියා ගමන් කරනවා. අර රුහුණු කොඩියේ තියෙනවා රෝණ මහත්තයා මේ අර කුරු ඇතා කියලා ලාංඡනයේ තියෙනවා. ඒ කුරු ඇතා කියන ලාංඡනයට බොහෝ සමානකම් තියෙනවා මේ බානුගේ දේහ ලක්ෂණ බලද්දී. ඉතින් සිව්වන නියෝජන ලෙස තමයි බානු හස්තියා ගමන් කරන්නේ. අපි ඊළඟ නර්තනය පිළිබඳව කතා කරමු රෝහණ. අපිට දකින්න ලැබෙන නර්තනය විහාර රංග අසපුව කලායතනය තමයි ඉදිරිපත් කරන්නේ පායිපත් රංගනය. මේ පායිපත් රංගනය මම අර කලින් කිව්වා උඩරට නැටුම් කලාවේදී රංගන ශිල්පිනියන්ගේ උපරිම අභිෂේක මංගල්‍ය පායිපත් මංගල්‍ය රංගනයේ දෙන නළුවන්ගේ නැත්නම් රංග ශිල්පීන්ගේ උපරිම නැත්නම් අභිෂේක මංගල්‍ය තමයි බෙස් පළඳවීමේ මංගල්‍ය. එතකොට මේ බෙස් පළඳ වූ නැට්ටුවන් සහ පායිපත් පළඳ වූ නාටිකාංගනාවන් එකට එකතුව මේ රංගනය ඉදිරිපත් කරනවා. මේ බෙස් සහ පායිපත් රංගනය හැටියට හඳුන්වන්නේ ඒ නිසායි. උඩරට නැටුම් කලාවේ බලන්න මෙතන ගැටබෙර 1 2 3 ගැටබෙර 8ක් පමණ වාදනය වෙනවා. මේ රංගන ශිල්පීන්ට වාදනය සපයා පෙර හොඳට අඳනවා. ඊට පස්සේ මේ රංගන ශිල්පීන්ගේ නැටුම් ශිල්පීන්ගේ පායිපත් ශිල්පිනියන්ගේ රංගනය හරියපුරු. ඒකත් ඔබට ඉතාමත් පැහැදිලිව පේනවා ඇති මේ පායිපත් රංගන ශිල්පිනියන්ගේ ඇඳුම ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා ඉතාමත්ම නිර්මාණාත්මකව කරපු හරි අපූර්ව රංගන ඇඳුමක් හැටියට පායිපත් ශිල්පිනියන්ගේ ඇඳුමත් මේ වෙලාවේ හඳුන්වන්නට ඕනේ. ඒ අතර අපි අපේ අනුග්‍රහකයන් පිළිබඳව මතක් කරන්න ඕනේ. සංජු අද දවසේදී මේ පෙරහැර ගෙන එන්නට සජීවීකරණය කරන්නට Power Hands Holding පෞද්ගලික සමාගම ඒකම ටිආරා කේක් අපිට අනුග්‍රහය ලබා දෙනවා. සුදේශී කොහොඹ එවැගේම
වැති පූජා ආයතනයේ මිනිසත්කමේ සුවඳ පිරුණු වැති පූජා ආයතන අපිත් සමග වැතිවරු දායකත්වය ලබා ගන්නවා මේ පෙරහැර මංගල්‍ය පියෝ ටීවී නාලිකාංක 94 ඔස්සේ ඒ වගේම ඩයලොග් ටීවී නාලිකාංක 25 ඔස්සේ ඒ වගේම ප්‍රීසෙට් නාලිකාංක 1 ඔස්සේ සජීවීව ගෙනෙන්නට ඒ වගේම ITV සමාජ ජාල පිටුතුලින් ඒ වගේම රුහුණු මහා කතරගම දේවාලයේ නිල Facebook පිටුවෙන් නිල YouTube නාලිකාවෙම සජීවීව ගෙනෙන්නට ඊයේ රාත්‍රියේ පෙරහැර අවසන් වෙන මොහොත වෙනකොටත් 12000කට අධික ප්‍රමාණයක් ITV YouTube නාලිකාවෙන් විතරක් පෙරහැර බලලා තියෙනවා. එහෙම බොහෝ දෙනා මේ පෙරහැර මංගල්‍ය නරඹන්නට අපිත් එක්ක එකතු වෙනවා. මේ එක් නාලිකාවක පමණයි මම කිව්වේ. ඒ වගේ නාලිකා ගණනාවක මේ පෙරහැර මංගල්‍ය සජීවීව විකාශය වෙනවා. ඒ කතරගම දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා රටේ ලෝකයේ කොහේ හිටියත් ජනතාව පෙරහැරත් එක්ක එකතු වෙනවා. මේ ඊළඟ අලිපන්ති නියෝජනය අසංක අද සිව්වන මගුල් පෙරහැරේ පස්වන නියෝජනය මේ රුහුණු කතරගම මහා දේවාලයට උරුමයක් තිබෙන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අසේල ගමන් කරනවා. ඔබට මතක නම් 2023 වර්ෂයේ රවින් මහත්තයා අසේලගේ ජීවිතය බේරෙනවා. වාසනාවකට මම එදා කිව්වා පළවෙනි මගුල් පෙරහැරේදී මේ ආසන්න අවස්ථාවකදී මගින් 243ක් ලගත් ගුවන් යානයක් මෙව පත්ත වෙද්දී එක මගේකු ජීවිතේ බේරෙනවා. 2023 වර්ෂයේදී වසකවලම් වෙච්ච කොමඩු ගෙඩියකින් මේ අසේලගේ ජීවිතයේ හානි කරන්න උත්සාහ දරුවත් අසේල වාසනාවන්ත වෙනවා ජීවත් වන්න. ඉතින් අභිමානවත් හස්තියෙක් ලෙස මේ අවස්ථාවේ පස්වන හස්තියා ලෙසයි ගමන් කරන්නේ. දැන් අපි දකින්නේ මොනර නර්තනය නරඹන්නට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වැඩිමතුන්ගේ net සිත් පැහැරගත් රංගනයක් හැටියට තමයි හඳුන්වන්න පිළිවන්කම ලැබෙන්නේ. මේ පිල් විදහාගත් මොනරුන් ඉන්නවා, ඒ වගේම පිල් කලබ හකුලාගෙන ගමන් කරන මොනරුන් ඉන්නවා. මේ විදිහට මේ මොනරුන් එක එක ආකාරයට නිර්මාණය කරලා තියෙනවා මේ පිල් කලබ. ඒ නිර්මාණය කරපු පිල් කලබ Tamanගේ පිට මත තබාගෙන ඩෑට් වලින් හසුරුවම මේ කරන රංගනය ඉතාමත්ම විශිෂ්ටයි. මේ හරි අමාරු ආකාරයේ රංගනයක් වුණත් මේ රංගන ශිල්පිනියන්, මේ යොවුන් ශිල්පිනියන් උඩ දරුවන් පවා ඉන්නවා. ඔවුන් හරි අපූර්වට ඔවුන්ගේ රංගනය ඉදිරිපත් කරමින් ගමන් කරන ආකාරය අපි දකින්නේ තිස්සමහාරාමේ දිලිඳතරු කලායතනයේ රංගන ශිල්පිනියන් තමයි මේ ආකාරයට මේ මොනර රංගනය ඉදිරිපත් කරන්නේ. අපි ඊළඟ අලිපන්ති නියෝජනය ගැන කතා කරමු. අද අලිපන්තියේ 6 වන නියෝජනය තිස්සමහාරාම රාජමහා විහාරස්ථානට අයත් කඳුල ගමන් කරනවා. තිස්සමහාරාම රාජමහා විහාරාධිපති අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේගේ දේවාලයගම ධම්මසේන අපේ නායක ස්වාමීන් වහන්සේගේ බාරකාරයද සිටින අපි සඳහන් කළා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් තිස්සමහාරාම රාජමහා විහාරස්ථානට සමන් කියලා හස්තියෙක් පූජා කළා. අද සමන් නැති අඩුව තිස්සමහාරාම රාජමහා විහාරස්ථානට කඳුල පුරවනවා. ඉතින් මම හිතන්නේ අභිමානවත් හස්තියෙක් ලෙස අපිට හඳුනන්න හැකියාව තිබෙනවා තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ කඳුල හස්තිය. මංගලම් නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී සරසවි කලායතනයේ බාලිකාවන්. මංගලම් නර්තනයේදී බොහෝ වෙලාවට මේ ගායනා වන කවි වලින් මේ වඩම්බවන දෙවිඳුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු වෙනවා. උඩරට නැටුම් කලාවේදී පායින්පත් පෙළඳ වූ රංගන ශිල්පිනියන් විසින් මේ ආකාරයට මේ මංගලම් නර්තනය ඉදිරිපත් කරනවා. මේකට තවත් පැත්තකින් කියනවා මංගලම් මාත්‍රය කියලා. මංගලම් මාත්‍රය කියලා කියනවා මේ වෙස් නැටුවන් වෙස් බැඳපු නැටුම් ශිල්පීන් ඉදිරිපත් කරනවා. ඒ වගේම පායින්පත් පෙළඳ කාලිකාවන් නැටුම් රංගන ශිල්පිනියන් අනිත් පැත්තෙන් ඉදිරිපත් කරනවා. දැන් මෙතන අපි දකින්නේ මේ මංගලම් නර්තනය මේ පායින්පත් පෙළඳවන ලද බාලිකාවන් පිරිසක් තමයි අද මේ මංගලම් නර්තනය ඉදිරිපත් කරන්නේ ශ්‍රී සරසවි කලායතනයේ. අපි ඊළඟ අලිපන්ති නියෝජනය දකින්නේ අසංක. අද සිව්වන මගුල් පෙරහැරේ අලිපන්තියේ 7 වන නියෝජනය
ඓතිහාසික පුරවරයකට උරුමකම් කියන මාතර දෙනියාය පුරවරේ නියෝජනය කරමින් හරිත හස්තියා තමයි ගමන් කරන්නේ. තුස්තර අනවක මැතිතුමන්ට අයත් මෙම හස්තියා ඊටාත්ම අභිමානවල ලෙස ගමන් කරනවා. තුස්තර අනවක මැතිතුමනුත් පාරම්පරික අලි හිමි පරපුරක් නියෝජනය කරනවා. ඉතින් අද චාරිකා නොමැතිව හරිත ඊටාත්ම අපූර්වට මේ පෙරහැර මංගලට ගමන් කරනවා. ඒ වගේම අපි සිහිපත් කර යුතු වෙනවා. අපි ඊයේ සඳහන් කරා අලියගේ උස බලන ආකාරය. අපි ඔබට එය සජීවීව එය ප්‍රායෝගිකව අපි හිතනවා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ බොහෝ දෙනා ඇහුවා ඒ ක්‍රමය හරිද? ඒකෙන් හරියටම එනවද උස කියලා. අපි බලමු ඒ දර්ශනයත් එක්ක. අපි ඒක ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ITV සමග රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. අපි මේ ඊළඟ නර්තනය දකින්න ඕන. ඊළඟ නර්තනය අපි දකින්නේ පත්තිනි නර්තනය. පත්තිනි දේවියගේ වෙනුවෙන් පත්තිනි දේවියට ආශිර්වාද කරමින් ගෞරව බුහුමන් කරමින් කරන රංගනයක් තමයි පත්තිනි නර්තනය. සහන කලායතනය ඉදිරිපත් කරන්නේ පත්තිනි දේවිය පිළිබඳව කතා කරද්දී පත්තිනි දේවිය මේ එක එක දෙවිවරුන්ට වර්ණ තියෙනවා. දැන් කතරගම දෙවියන්ට තියෙනවා රක්ත වර්ණය. විෂ්ණු දෙවියන් ශ්‍රී උත්පලවන්න දෙවියන්ට තියෙනවා නිල් පාට වර්ණය. දැන් පත්තිනි දේවියගේ වර්ණය කහ. දැන් මේ රංගන ශිල්පිනියන් පත්තිනි නර්තනය ඉදිරිපත් කරමින් අද පෙරහැරේ ගමන් කරනවා. බලන්න ඔවුන්ගේ රංග විලාසයෙන් ඔවුන් සෞම්‍ය භාවය පෙන්වුම් කරනවා වගේම ඔවුන්ගේ මේ ඇඳුම් ආයිතම්වල ප්‍රමුඛත්වය ලබා තියෙන්නේ කහ වර්ණය. ඒ කියන්නේ පත්තිනි දේවියගේ වර්ණයට තමයි මෙතන වැඩි ඉඩකඩක් ලබා දෙන්නේ. වැඩි අවස්ථාව ලබා දෙන්නේ. එනිසා පත්තිනි දේවිය වෙනුවෙන්ම වෙන්නුණු පත්තිනි දේවියට උපහාර පිණිස ගෞරව කිරීම පිණිස නමස්කාර කිරීම පිණිස ඉදිරිපත් කරන පත්තිනි නර්තනය අද ඉදිරිපත් කරනවා මේ රෝහණු කතරගම මහා දේවාල පෙරහැරේ. ඒ නර්තනවලට යොදා ගන්නා වාදනය සුවිශේෂී වෙනවා. සමහර ඒවාට වේග රිද්මය, සමහරක් ඒවාට කවි ආශ්‍රිත වාදනය, සමහරක් ඒවාට කැටබරිය සහ ඒ බෙර ආශ්‍රිතව නිර්මාණය වෙනව බෙර පද. ඉතින් මෙන්න මේක හරි සුවිශේෂී අවස්ථාවක්. දැන් ඒක තමයි මම අර කිව්වේ ඊටම සෞම්‍ය ආකාරයෙන් රංගනයක් අප දකින්නේ. මේක රිද්මේ රංගනයක් නෙවෙයි. අනිත් එක පහතරට නැටුම් කලාවේ එන ඉතාමත්ම සුවිශේෂී අංගයක් හැටියට තමයි අපිට හඳුන්වන්නට පිළිවන්කම ලැබෙන්නේ. පනාබෙරේ. නැත්නම් අපි කවුරුත් දන්න විදිහට කියනවා නම් යක්බෙරේ කියලා කියනවා, කොයිල්බෙරේ කියලා කියනවා. මේ පනාබෙරේ නාදයට තමයි මේ අපූර්ව රංගනය ඉදිරිපත් කරමින් ඔවුන් ගමන් කරන්නේ. දැන් අර උඩරට නාටිකාංගනාවන් නටම ඉදිරිපත් කරද්දී ඔවුන් පායිපත් පැලඳවීම කළා තියෙනවා. මෙතන මේක පායිපත් පැලඳවීමක්ම නෙවෙයි. මේ පහතරට නැටුම් සම්ප්‍රදායේන උඩරට නැටුම් සම්ප්‍රදායේ පායිපත් පැලඳවීම සමානවම සිදු කරන චාරිත්‍රයක් අනුව අද මේ රංගන ශිල්පිනියන් මේ රංගනය ඉදිරිපත් කරමින් තමයි ගමන් කරන්නේ. මෙන්න අපි ඊළඟ අලිපන්ති නියෝජනය දකින්න ආසන්න. අද අලිපන්තියේ සෙන්කඩගලපුර ඒ උතුම් දළදා මාලිගාවේ ඒ ආශිර්වාදයත් රුහුණු කතරගම මහා දේවාලට ඒ සුබ පණිවිඩයත් අරගෙන යුව රජුන්ගේ සම්ප්‍රාප්තිය තමයි දකින්නේ. 8 වන නියෝජනය ලෙස අලිපන්තියේ සිංහරාජා ගමන් කරනවා. එදා වවුනියාවේ කච්චිකුලම් ප්‍රදේශයේදී තමයි මේ ඇත්පටවා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට හමුවන්නේ. සිංහ රෙජිමේන්තුව ශ්‍රී දළදා මාලිගාවට පූජා කිරීමෙන් අනතුරුව සිංහ රෙජිමේන්තුව කරන ගෞරවයක් ලෙසයි මේ සිංහ රාජා ලෙස මෙම ඇතුළු නම් දරන්නේ. අපි විශේෂ සිහිපත් කර යුතුයි මෙම සිංහ රාජාව බලා ගන්න ආදරණීය හස්තිපාලකතුමා ජයන්ත මහත්මයා. ඒ වගේම සහාය හස්තිපාලකතුමා වන්නේ ජයන්ත මහතාගේ ආදරණීය සහෝදරයන් දෙපළකගේ ආදරය රැකවරණය වෙල තමයි මේ සිංහ රාජා පෙරහැර මංගලයට සම්බන්ධ වන්නේ. ඉතින් ශ්‍රී දළදා මාලිගාවේ දහවල් පෙරහැරේ නිල උරුමකරු එවැගේම ශ්‍රී ලාංකීය අභිමානය තියෙන ඇත් පරපුර තුල උපනායකත්වයේ තිබෙන්නේ සිංහ රාජාට. ඉතින් මේ සිංහ රාජාට මේ ඇත් රජ ගමන පෙරහැර වීදියේදී මේ ගාම්භීර ගමන ආවේනික ගමන තියෙන සිංහ රාජාට පමණයි. අපි දකිනවා දැන් පෙරහැරේ වෙස්ටර්න් කණ්ඩායම සම්ප්‍රාප්ත වන ආකාරය. උඩරට වෙස්ටර්න් නර්තනය ඉදිරිපත් කරන්නේ පහන්සිලු කලායතනය. පහන්සිලු කලායතනයේ වෙස්ටර්න් විශාල පිරිසක්. ඒ වගේම ගැටබෙර විශාල ගණනක් වාදනය වෙනවා. හැබැයි මේ බෙර වාදකයන් දැන් අපි මීට කලින් රංගනවලදී දුටුවේ බෙර වාදකයන් පෙරහැරේ ඉදිරිය බලාගෙන ගමන් කරනවා. මෙතෙන්දී මේ බෙර වාදකයන් පෙරහැරේ පිටුපස බලාගෙන තමයි වාදනය දෙමින් පසුපසට කතරගම දෙවියන්ට උපහාරයක් පිණිස. අනිවාර්යයෙන්ම මෙතන අපි දකින්නේ මේ නැට්ටුවනුත් පුළුවන් තරම්
උත්සාහ ගන්නවා උන්ගේ උපරිම උත්සාහය කවි ගායනා කරන අවස්ථාවලදී ඒ වගේම ඔවුන් රංගනයේ දෙන අවස්ථාවලදී දෙවි හාමුදුරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වන්දනා කරමින් තමයි ඔවුන්ගේ රංගනයේ ඉදිරිපත් කරන්නේ. දැන් ඒ අනුව අපිට පැහැදිලිව පේනවා තම නොබෝ වෙලාවකින් වාසනා හස්ත රාජයා මේ පෙරහැර මංගල්‍යයට විශේෂී රූප රාමුවක් ලැබෙනවා අපිට. මෙතනදී මාර කලින් කී ආකාරයට තමයි මේ රංගනය ඉදිරිපත් කරන්නේ. දෙවි හාමුදුරුවන් දෙස බලාගෙන දෙවි හාමුදුරුවන්ට ආශිර්වාද කරමින් රාමය දක්වමින් ඔවුන් රංගනය ඉදිරිපත් කරන්නේ දෙවි හාමුදුරුවන් දෙස බලාගෙන. එවැගේම වෙන වාදකයන් උපදවකරුවන් ඔවුන්ගේ වාදනය ඉදිරිපත් කරන්නේ කරඬුව දෙස නැත්නම් දෙවි හාමුදුරුවන් වැඩ ඉන්න දිශාව බලාගෙන තමයි ඔවුන්ගේ පෙර වාදනයක් ඉදිරිපත් කරන්නේ. දැන් අපි දකින්නේ මේ කස්තෙනවා. දැන් පෙරහැරේදී පෙරහැර ගමන් තාලයත් එක්කම කස්තර මල්ලනවා. මොකද කස්තර මල්ලලා මේ හැමතැනකම දෙවි හාමුදුරන්ට උපහාර දැක්වීම තමයි කරන්නේ. අපි දකිනවා අර කහදියර ඉසින අවස්ථාව. පෙරහැර ගමන් කරන මාර්ගය පිරිසිදු කරනවා. සඳුන් කිරිපැන් ඉහලා දෙවි හාමුදුරුවෝ වඩින මාර්ගය පිරිසිදු කිරීම තමයි මේ අවස්ථාවෙන් මේ කරන්නේ. හඳුන් කිරිපැන් ඉහළවර පිරිසිදු කිරීම තුළින් දෙවි හාමුදුරුවන්ට සුපිරිසිදු වූ මාර්ගයක වඩින්න ඉඩකඩ සැලසීම තමයි මේ කරන්නේ. ඉතාමත් පුරාණ චාරිත්‍රාක් හැටියට ඉටු වෙන ආකාරය අද දවසේ අපට ඒ විදිහටම දකින්න පිළිවන්කම ලැබෙනවා. ඉතාමත් සුවිශේෂී ලෙස කතරගම දෙවි හාමුදුරුවන්ට මෙන්න අපි දකිනවා ආදිවාසී ජනතාවගේ ගෞරවය කතරගම දෙවියන්ට ලැබෙන ආකාරය. ඔව් දැන් ආදිවාසීන් අපි කලින් සඳහන් කළා පෙරහැර මංගලයට එකතු වෙන්නේ විශේෂයෙන්ම රුහුණු කතරගම මහා පෙරහැර මංගලයට එකතු වෙන්නේ වල්ලියම්මාගේ බාරකාරත්වය මුල් අවධියේදී තිබුණේ ඔවුන්ගේ නනතුරුව වල්ලියම්මා කතරගම දෙවි හාමුදුරුවන්ගේ බිරිඳ බවට පත් වෙනවා. නමුත් එදා තිබුණු ඒ බාරකාරත්වය පිළිබඳව තිබුණු හැඟීම අදටත් ඒ විදිහටම තබාගෙන වල්ලියම්මා යනු අපේ ආදිවාසී පරපුරේ පුරුකක් කියන හැඟීමෙන් ඔවුන් පෙරහැරට එකතු වෙනවා. එකතු වෙලා මුලදී ඔවුන් සඳහන් කරනවා නමුත් ඉන් අනතුරුව ඔවුන් අවසර ලබා දෙනවා ගමන් කරන්න. ඊයේ දවසේ සිදුවුණු අතපසුවීමක් අපි නැවත හදන්න ඕනේ. දැන් කතරගම පෙරහැර ඉතිහාසය පිළිබඳව පෙරහැර මංගල්‍යයන් පිළිබඳව අදහස් දක්වන පොතපත ලියවුණු පොතපත අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. මේවායේ මේ සමහර තොරතුරු එකින් එකට වෙනස් ආකාරයට සටහන් වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවල් වලදී මේ තොරතුරු හුවමාරු වීමේදී යම් අතපසුවීම් සිදු වෙන්න ඉඩකඩ තියෙනවා. මේ අතපසුවීමක් වුණත් සමා වෙන්න. නමුත් මේ අර පෙරහැර මංගල්‍ය පිළිබඳව ලියවුණු කියවෙන පොතපත සහ කටවහර අතරේ යම් විෂමතාවයන් සමහර අවස්ථාවලදී තියෙනවා. ඉතින් අර මේ එකක් පරිශීලනය කරන්න ගියාම සමහර විට වැරදීම් සිදු වෙන්න ඉඩකඩ තියෙනවා. මේ ආදිවාසී ජනතාව පෙරහැරේ ගමන් කිරීමෙන් අනතුරුව සංඝාපේ කතා කරමු කතරගම ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. ඒ තමයි අපේ මහා දේවාලයේ වාදක මණ්ඩලය, ඒ වගේම මහා දේවාලයේ නිල වාදක මඩුල්ල, ඒ වගේම හිවිසකරුවන්, දවුල්කරුවන්, සලු වඩනරාලලා මේ සියලු දෙනාම පෙරහැරේ ගමන් කරනවා. අවුවතු මොරාතු මබද්දේ. දැන් මේ දෙවි හාමුදුරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් තමයි මේ පෙරහැර රාජකාරියේ යෙදෙන නැත්නම් දේවාල රාජකාරියේ යෙදෙන මණ්ඩලය මේ විදිහට ගමන් කරන්නේ. ඒ වගේම නඩත්තු පළවල් වලදී මේ වීරපදයේ වාදනය කළා. ඒ නනතුරුව රංගනයේ දෙමින් සලු වඩලා තමයි මේ නඩත්තු පළකින් එපිටට පෙරහැර ගමන් කරන්නේ දෙවි හාමුදුරුවන් වහන්සේ වඩම්බවල. දැන් ඔබට පේනවා ඇති වාසනා හස්තය මත තැන්පත් කරන ලද වතපිටුව මත දෙවි හාමුදුරුව වඩම්මලවල කතරගම දෙවි හාමුදුරුව මේ මහා පෙරහැරේ ගමන් කරන්නේ වල්ලියම්මා මහා දේවාලය කරා. ආදිවාසීන් නිරන්තරයෙන් වැඳ නමස්කාර කරනවා මේ අවස්ථාවේදී. අසංඝාපේ වාසනා පිළිබඳවත් කතා කරන්න ඕනේ. අපි දකිනවා මේ අවස්ථාවේ සිව්වන මගුල් පෙරහැරේ දෙවියන් වැඩම කිරීමේ ඒ උත්තුංග අවස්ථාව මේ අවස්ථාවේ රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා ඇතු මතින්
මංගල ඇත්හාමි ලෙස දේවකාර්ය ඉටු කරන අවස්ථාව තමයි අපි දකින්නේ. ඒ ආදිවාසීන් පෞරාණික චාරිත්‍ර ඉටු කරන අවස්ථාව. ඒ වගේම මේ සියලු දේ මේ මහා මංගල්‍යයේ මේ මහා සරණ මංගල්‍යයේ කදසුරුදුන්ගේ මහා සරණ මංගල්‍යයේ මේ අවස්ථාවේ අපි දකිනවා නරත්තු පොළවලදී ඒ චාරිත්‍ර උපවිධි සිදු කරන අවස්ථාව මේ දෙවියන් වැඩම කරන මහා මංගල්‍යය තුල කතරගම වාසනාව මතින් මෞබිමේ වාසනාව වූ රුහුණේ තේජස් කුමරු මේ අවස්ථාවේ දෙවියන් වැඩම කරන අවස්ථාවේ තමයි අපි දකින්නේ. අපි දකිනවා ආලත්ති අම්මාවරු ගමන් කරන ආකාරය එකම නඩත්තු පොළ තුල සිදුවෙන කටයුත්තයි මේ දකින්නේ. නඩත්තු පොළේ සිදුවන කටයුත්ත මේ නඩත්තු පොළවල් කියන්නේ ආදි කාලයේ මඩම් තිබුණු ස්ථාන. මේ මඩම් වලදී දෙවිහාමුදුරන්ට ආශිර්වාද කිරීම, සංග්‍රහ කිරීම, පැමිණෙන පිරිසට නැට්ටුවන්ට සංග්‍රහ කිරීම සිදු වුණා. එය සිහිපත් කරමින් මේ නඩත්තු පොළවල් වලදී ඒ ආදි කාලයේ මඩම් තිබුණු ස්ථානවල නඩත්තු පොළවල් වලදී ඒකම අපි දැන් කතරගම දෙවිහාමුදුරන්ගේ ආශිර්වාදය මේ රටට ලෝකයට සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි ඔබ බල හිටපු අවස්ථාව මේ වාසනා කරමතින් කතරගම දෙවිහාමුදුරුවන් වඩවමින් අපි රටට ලෝකයට හොඳ වේවා, ශාන්තිය වේවා, සිතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බත බුලතින් දාන්නෙන් රට ශාස්ත්‍රීක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ හැමෝගෙම ප්‍රාර්ථනා වේයයි. මේ කතරගම දෙවිහාමුදුරුවන්ට පුද පූජා කරන ආකාරය ඔබ දකින්නේ. දැන් අද දවසේදීත් අපි මේ විශේෂයෙන්ම ITV මාධ්‍ය ජාලය ඔස්සේ එකතු වෙලා හිටපු හැම දෙනාටම මේ කතරගම දෙවිහාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් අපේක්ෂා රෝහලේ රෝගීන් සුවය ලබන්නාක් මෙන් කතරගම මහරෝහලේ රෝගීන් සුවය ලබන්නාක් මෙන් මොනරාගල හෘද රෝග සැත්කම් ඒකකේ රෝගීන් සුවය ලබන්නට සූදානමින් සිටින්නාක් මෙන් සියලු දෙනාටම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතර අපි දකිනවා මේ බැතිමතුන් ගමන් කරන ආකාරය, ඔවුන් භජන් ගායනා කරමින් මේ පෙරහැරට එකතු වෙන ආකාරය අපි දකිනවා. මේ හැම එකක් එක්කම අද සිව්වෙනි දවසේ පෙරහැර නිමාවට පත් වෙනකොටත් අපි ඔබට මතක් කළ යුතුයි මේ පෙරහැර ඔබ වෙත ගෙනෙන්නට මේ සියලු දෙනාගේම දායකත්වය අති විශිෂ්ටයි. ඔබ දකිනවා පෙරහැර මාර්ගය පිරිසිදු කරමින් මේ ජනතාව මේ මාර්ගයේ එවෙලේම පිරිසිදු කරමින් කතරගම පුරවරයට දෙවියන් වැඩමවන පුරවරයට ආශිර්වාදය ලැබෙන්නා වූ පුරවරයට ගෞරවය දක්වන ආකාරය මේ හැම කෙනෙක්ගේම සහාය අවශ්‍යයි. අපි ඔබට මතක් කරා වගේ විශේෂයෙන්ම දිසාපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමන්, ග්‍රාම සේවක නිලධාරී මහතුරුන් ඒකම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව මේ ඔබ දකිනවා නාවික හමුදා සෙබළුන් මේ පෙරහැරේ ගමන් කරන ආකාරය මේ හැම කෙනෙක්ගේම හැම කෙනෙකුගේම උදව් උපකාර මේ සාන්ත ජෝන් ගිලන් රට හමුදාව මේ අය සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. මෙහි පැමිණෙන රෝගී අයට සත්කාර කිරීම සඳහා මේ හැම කෙනෙකුගේම දායකත්වය ඇතිව විශේෂයෙන්ම අපිත් මතක් කරන්න ඕනේ අපේ අනුග්‍රාහක බෞතුන් පිළිබඳවත් ඒ අයගේ දායකත්වය මේ වෙලාවේ ඉතාම වටින නිසා.